ගේට්ටුවේ උසට තාප්පෙ ගැහුවොත් නගර සභාවෙන් කඩයිද? ගෙදර ආරක්ෂාවට කියලා ගොඩක් අය ගේට්ටුව දාන උසටම අඩි 8-10ක් වටේ තාප්පෙත් බවුන්ඩරි වෝල් එකත් උසට මඳිනවා. හැබැයි මේකින් ලොකු ප්‍රශ්නේ වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මොකක්ද ලංකාවේ නීතිය? නාගරික සංවර්ධන අධිකාරියේ UDA සහ පළාත් පාලන ආයතනවල නගර සභා ප්‍රාදේශීය සභා රෙගුලාසිවලට අනුව පාරට මුහුණලා ඇති මායිම් බිත්තියක් සම්පූර්ණයෙන්ම වැසනසේ සොලිඩ් මැසනරි වෝල් එකක් ඉදිකල හැක්කේ යම් සීමිත උසකට පමණයි. සාමාන්‍යයෙන් අඩි 5-6ක් වගේ. ඊට වඩා උසට බඳිනව නම් එය වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙනසේ විවෘතව ග්‍රිල්ස්, මෙෂ්, රේලිං වල වගේ දෙයක් මගින් සකස් කළ යුතුයි. අවදානම මොකක්ද? අනුමත ප්ලෑන් එකට පිටින් පාර අයිනේ උසට තාප්ප බැඳීම නිසා වීති ලේඛා සහතික ගැනීමේදී ගැටලු ඇතිවීමටත් ඇතැම් විට අනවසර ඉදිකිරීම ලෙස සලකා ඉවත් කිරීමටත් ඉඩ ඇත. විසඳුම? තාප්පය අඩි 5ක් පමණ උසට බැඳ ඉතිරි කොටස සඳහා නවීන පන්නේ ලේසර් කට් පැනල්ස්, බොක්ස් බාර්ස් හෝ කොන්වුඩ් වගේ දෙයක් භාවිතා කරන්න. ඉවිට නීතියටත් හරි, ගෙදරට හුලං එනවා වගේම මොඩර්න් ලුක් එකකුත් ලැබෙනවා.